බණ්ඩාරේ බණ්ඩාරේ යකෝ බණ්ඩාරේ මේ ආවා නෝනා. කොච්චර කතා කරුවද? කොහෙද ගිහින් හිටියේ? අර එහා පැත්තේ ගෙදර හයියෙන් සද්දයක් ඇහුණ නිසා මං ටිකක් ඒ දිහාව බලාගෙන හිටියා. මේ නෝනා, ඒ ගෙදරක් යකෙක් ඉන්නවද? යකෙක්? ඔව්, මං වගේ යකෙක්. යකෙක් නෙවෙයි, යක්ෂණියක් නම් ඉන්නවා. යක්ෂණියේ? අප්පා නියමයි. නියමයි? අයි මොකද නියම? නෑ ඉතින් හදිස්සියකටවත් මට කියලා නෑදෑයෙක් ළඟපාත ඉන්න එක කොච්චර දෙයක්ද? මේ බණ්ඩාරේ, ඒ පවුලේ දේවල් වලට උඹ ඇඟිලි ගහන්න යන්න එපා, තේරුණාද? පවුල? ඒ මොකද්ද නෝනා? උඹේ ප්‍රශ්න වලට මට උත්තර දීලා දැන් එපා වෙලා තියෙන්නේ බණ්ඩාරේ. එහෙනම් මං ඒක අර යක්ෂණියකින් අහගෙන එන්නද? මං දැන් උඹට එකපාරක් කිව්වා නේද? හරි, දැන් ඔබට මොකද්ද දැනගන්න ඕනේ? පවුල කියන්නේ මොකද්ද? පවුල කියන්නේ බං, දැන් මේ ලොකු මහත්තයයි මමයි එකතු වෙලා කන්නේ පවුල් තමයි. ආහා, හරි මට දැන් තේරුණා. ඊයේ රාත් කෑවා නේද? ඈ? මොනවද ඊයේ කෑවේ? ඇයි අනේ අර සුදු පාට හොද්දේ ඔබ කෑවේ? ඒ බම් පාන්. පවුල් නෙවෙයි. එතකොට පවුල් කියන්නේ මොන වගේ જાතියක්ද නෝනා? පවුල් කියන්නේ කන જાතියක් නෙවෙයි බං. අනේ මන්දා, නෝනා මොනවා කියනවද කියලා. එක සැරයක් කියනවා පවුල් කනවා කියලා. ආයෙ සැරයක් කියනවා පවුල් කියන්නේ කන જાතියක් නෙවෙයි කියලා. ගෑණියෙකුයි මිනිහෙකුයි එකට ජීවත් වෙන එකට තමයි පවුලක් කියන්නේ. ඉතින් ඒ ගෙදර ගෑණියෙක් නෑනේ. අර යක්ෂණි, ඒ මිනිහගේ ගෑණි තමයි. අප්පා, මිනිස්සුන්ටයි යක්කුන්ටයි ඒක එහෙම කන්න පුළුවන්ද? මොකද්ද? පවුල? යක්ෂණියක් කිව්වට ඒ යක්ෂ ගති තියෙන ගෑණියෙක් බං. ඈ බණ්ඩාරේ, එතකොට උඹලා ඉන්නේ කොහෙද? අපි ඉන්නේ නෝනා විමානේ. නෝනා අහලා නැද්ද යක්ෂ විමානේ? එතකොට උඹ අපේ මහත්තයාට අහුනේ කොහමද? අනේ නෝනා, මන් නරබිල්ලක් ගන්න හිතාගෙන ඔය මහත්තයා ඉන්න හේනලගින් පල්ලම් බහිනකොටනේ මන්ත්‍ර ජප කරලා මාව අල්ලගත්තේ. දැන් ඉතින් උඹට විමානෙට යන්න බැරිද? මේ බන්ධනේ කපනකම් මට යන්න වරම් නෑ නෝනා. එතකොට අර උඹ ගන්ටාපු නරබිල්ල? අපෝයි, මේ බන්ධනේ කපනකම් මට ඒව තහනන්න ඕන. අනේ උඹේ පවුල දරුවෝ උඹ නැතුව දුක් වෙනවා ඇති නේද? මොකද ඉතින් ඔය දුක් වෙනවා කියන්නේ? අයි බං, දැන් උඹේ ගෑණි කිව්වේ යක්ෂණීට දරුවන්ට උඹ නැතුව පාළු ඇතිනේ. ඒකයි මං කිව්වේ. එහෙම නෑ. මන් නැතුවට තව යක්ෂෝ ඉන්නවනේ. එතකොට උඹලා අපි වගේ පවුල් කන්නේ නැද්ද? අපි ඉතින් අහුන පවුල් තමයි කන්නේ. එතකොට උඹටම කියලා යක්ෂණීක් නැද්ද? එහෙම නෑ. යක්ෂණිය ඔක්කොම යක්කුන්ටයි අයිති. යක්කු ඔක්කොම යක්ෂණියුන්ටයි අයිති. ඔය මිනිස්සු වගේ එක්කෙනෙක් තෝරාගෙන අපි පිස්සු කෙලින්නේ නෑ නෝනා. හැබැයි ඉතින් ඒකත් නරකම නෑ නේද? ඒකනේ නෝනා. ඕ දැන් නෝනටත් යක්ෂ ගති බෝවීගෙන තමයි එන්නේ. නෑ මං එක නිකමට වගේ කිව්වේ. යක්කු වුණාට අපි නම් ඔහොම බොරු කියන්නේ. දැන් මොකද්ද මං කිව්ව බොරුව? නෝනා, මන් විමානයෙන් බැහැලා මේ නරලෝකෙට ආවේ නිකන් නෙමෙයි. එහෙනම් කට්ටඩි මහත්තේ තමයි නෝනා මම මෙහාට ගෙන්නුවේ. ඒ මොකටද? නෝනා, එක මිනිස්සෙක් තව මිනිස්සෙක්ගේ බිරිඳ ගැන
හිතක් පහල කරගෙන ඒ දෙන්නා ඇයි හොඳයිකමක් පවත්වනවලු. ඉතින් අර ගෑනු කෙනාගේ මනුස්සයාට ඕක හින්දා හොඳටම තරහ ගිහින් කට්ටඩියෙක්ට කියලා මේ වැඩේ නවත්තලා දීලා අර මනුස්සයාට කරපු වැරද්දට දඬුවම් දෙන්න කියලා. දැන් මට තේරෙනවා. එතකොට ඔබ ආවේ මේ මිනිහට දඬුවමක් ඇටට පිළිගන්න නේද? ඔව් ඒකට මට අවසරය තියෙනවා. ඔය වගේ උන්ට දඬුවම් දෙන එකම තමයි හොඳ. එහෙම වුණොත් නම් මේ මනුස්ස ලෝකේ වැඩි දෙනෙකුට දඬුවම් දෙන්න වෙනවා නෝනා. ඒ මොකටද? අපිට ඔය මිනිස්සුන්ගේ හිත් කියවන්න පුළුවන් නේ නෝනා. නෑ. එතකොට උඹට මගේ හිතක් කියවන්න පුළුවන්ද? පුළුවනි මොකද බැරි.